හායි යාළුවනේ කොහමද ඉතින් අපි අද පංකිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ගියා. අපිට මේ chance එක ඇත්තටම අපි දන්නේ පංකි දන්නෙත් නෑ කොහෙද මේ යන්නේ කියලා. මේ chance එක අපිට හම්බුනේ අක්කාගෙනුයි මගේ මස්සිනා සජිත් අයියාගෙනුයි තමයි හම්බුනේ chance එක. ඔය මගේ බර්ත්ඩේ ට්‍රීට් එක. පංකිගේ බර්ත්ඩේ ට්‍රීට් එක. දැන් මෙයා දන්නෙත් නෑ ළඟට යනකම් කොහෙද යන්නෙත් කියලා. බොරුවක් කියලා එක්කන් ගියා. තැනට මේ තියෙන්නේ අපි ඉතින් අද ආපු තැන. මේක මොකද සන්රියෝ ඉතුරු කැල්ල මටත් හරියට කියා ගන්න බෑ. මේක තමයි දැන කොහම හරි. ඒකට ගොඩක් කට්ටිය කියනවා Hello Kitty Land කියලා. ඔව් මේක තනිකරම ඩිස්නිලන්ඩ් වගේ තමයි. හැබැයි මේ ජපානයේ ඉන්න සන්රියෝ කැරක්ටර්ස් ලගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. මෙතන තමයි එන්ට්‍රන්ස් එක. බලන්නකො යාළුවෝ මෙතන තියෙන ලස්සන උඩින් පුරින් ඉන්නවා. ඊට පස්සේ පංකි දැක්කා මෙතන ලස්සන ගෑන් ළමයි මේ දාන් ඉන්නවා හෙඩ් බෑන්ඩ්ස් වගේ. මෙතන මේ කැරක්ටර්ස් ලගේ හෙඩ් බෑන්ඩ්ස්. පංකිට ඇතුළට යන්න ඕන නම් ඒ වගේම හෙඩ් බෑන්ඩ් එකක් ගන්න. ඊට අපි එතන එහා පැත්තේ ෂොප් එකට ගිහිල්ලා හෙඩ් බෑන්ඩ්ස් ඒවා ඔය තියෙන පංකිට හම්බුනේ හෙඩ් බෑන්ඩ් එක. පංකි එයාගේ අඳින අවුට්ෆිට් එකටම ගැලපෙන්න හෙඩ් බෑන්ඩ් එකක් ගත්තා. ඒක දැවුවාම හරි කවයි එයා. ඊට පස්සේ අපිට හමු වුණා පොඩි ගේම් එකක්. එතන මම ඔය පොඩ්ඩක් ගිහලා පොඩි ආතල්ලයක් ගත්තා. ඊට පස්සේ අපි ගියා ඊළඟ තැනට. මෙතන මේ ඊළඟ ඉවෙන්ට්ස් පටන් ගන්න. එතනින් පල්ලයට බැලලා යන්න ඕනේ. මෙතන තියෙන එයාලගේ එන්ටර්ටේන්මන්ට් හෝල් එක ලස්සන ප්ලේස් එකක්. ඇතුළට ගියාම ඉතින් හිතාගන්න බෑ අමුතුම ලෝකයකට ගියා වගේ තමයි. මෙයාගේ මේ කියන්නේ ඔය කොහෙද යන්න ඕනේ කියලා. අපි ඉතින් සෙනග ගොඩක් ඉන්නවා. අපිත් ඉතින් පොලිමෙන් පඩිපෙල් ගාවගෙන බෑගෙන ගියා ඉස්සරහට කොහෙද යන්නේ කියලා. ඇත්තටම අපි දැනන් හිටියෙත් නෑ යනකම්. අපිත් හොය තමයි ගියේ. බලන්න යාළුවෝ මෙතන තියෙන ලස්සන ඉතින් වටපිටාව කොහොමද කියලා. ඊට පස්සේ පැසේජ් එක ඇවිදන් ඉඳි අපිට හම්බුණා බේකරිය. මෙතන මහා ලස්සනයි. බලන්නකො මෙතන බේකරියක් මේ තියෙන්නේ. අර බලන්න විත්තා ඔලුවත් වනනවා. අපි මෙතන ෆොටෝස් 3-4ක් ගත්තා. ලස්සන ෆොටෝස් ටිකක් එමත් අරගෙන. මම ගොඩක් ෆොටෝස් ගත්තා. ඔව් මෙයාගේ ෆොටෝස් 10-15ක් විතර ගත්තා. ඊට පස්සේ අපි ගියා උතන තියෙන්නේ කවයි කබු කියලා. අපි මේ සන්රියෝ කැරක්ටර්ස්ලා එකතු කරලා පැරඩ් එකක් යනවා. කබුකි නාට්‍යයක් රඟ දක්වනවා. අපි ඒක හැබැයි වැළුවේ නැහැ. අපි යන ගමන් චුට්ටි ඒක ඉතින් රෙකෝඩ් කරගත්තා. මෙයාව එළවනවා යන්න කියලා. ඒ උනාට මෙයා ඉතින් කොහොමයි මැච් එකක් ගාලා පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මේ පැසේජ් එකේ දිගටම ඉතින් අපි ඇවිදන් යද්දී ලස්සන ගෑන් ළමයිනුත් ඉන්න අපිට ග්‍රීට් කර මේක තමයි ඊළඟ ඉවෙන්ට් එක ඊළඟ ප්ලේස් එක. මෙතන පට්ටම ලස්සනයි. ඔක්කොම මිරර්ස් තමයි තියෙන්නේ. බලන්නකෝ ඇතුළ කොහොමද කියලා. ගියාම අපිවත් ෆුල් හොල්මන් එනවා. ඊට පස්සේ ඔතනින් ඇතුළට ගියාම තව දේවල් තියෙනවා. ඒක ඇතුලේ ගේම්ස් එන්න ගොඩයි. බලන්නකෝ අපි ඔය ඉන්නේ අපි දෙන්න. බලන්න පංකියම කවයිනේ. ඊට පස්සේ ඔය ගිහිල්ලා එතන තියෙන පොඩි වීඩියෝ එකක්. එතනත් අපි ඉතින් පොඩි ආතල්ලයක් ගත්තා ගිහිල්ලා. ඔය ඉන්නේ මම. ඊට පස්සේ ඔතන තව තියෙන ලස්සන ෆොටෝස් ගන්න දැන් පංකි පොඩි ඉවෙන්ට් එකකුත් කරා. පොඩි ගේම් එකක් කරා. බලන්නකෝ ඔතන ලස්සන එනවා ලොකු අලිපැටියෙක්. අලිපැටියට ග්‍රීට් කළා. එයාට මං හරි ආසයි. ඊට පස්සේ අපි ඔතන තව වටේ පිටාවේ තියෙනවා ලස්සන ෆොටෝස් ගන්න දැන්. පොඩි ළමයි තමයි පොඩි බට්ටු තමයි ගොඩක් ඉන්නේ. මම දැක්ක එතන ඉන්නවා පොඩි ගර්ල්ස්ලාත් හිටියා ගොඩක් ලොකු අය. ඒගොල්ලොත් ඉඳගෙන එහෙම හිටියා. දැන් ලස්සන ෆොටෝස් එහෙම ගන්න පුළුවන් ෆොටෝ ලොකේෂන්ස් එක තමයි ගොඩක් තියෙන්නේ එතන. ඊට පස්සේ ඔතනින් අපි ඇතුළට ගියන් ඕක තමයි මෙතන තියෙන එක මෙයින් ඉවෙන්ට් එකක්. ඔය අපි යන්නේ හෙලෝ කිටිගේ ගෙදෙට්ට. මෙතන මාරම ලස්සන ෆොටෝස් ගන්න එහෙම කියාපු මාරම ලස්සන තැන. ෆන්කියම ඉතින් ෆොටෝස් මැරුවා උතන. මෙයා මතකද? ඔව් මෙතනින් ටෙඩි බෙයා නමක් නම් දන්නේ නැහැ. මෙයාව ගන්න ෆොටෝස් ගන්න එකපාරටම තමයි එළියට එන්නේ. පොඩි වෙලාවට එන්නේ. ඇවිල්ලා එකපාරට පිම්බෙනවා ෆොටෝ එකක් ගාගත්ත ගමන් ආයෙත් මෙයා නිකම්ම ඇතුළට එනවා. බලන්න පංකි කරන දේ මෙතන. ඒක නම් මාරම ලස්සන ගවුමක් දාගෙන නෑ ඒක ලස්සනයි. මෙයා ලස්සන ගවුමක් දාගෙන පොඩි පෝසස් ටිකක් දාලා පොඩි සුකුරුත්තුම් කැටයන් ටිකක් දැම්මා. ඒක බලන්නකෝ. ඊට පස්සේ ඔතනත් ඉවර වෙලා අපිට ඉන්න ඕන වුණා හෙලෝ කිටිව හම්බෙන්න යන්න පොලිමේ ඉන්න ඕනේ. පොලිම නම් පට්ට දිගයි ඉතින්. පංකිගේ සුකුරුත්තුම තියුණාට පස්සේ ඔන්න ඉතින් හෙලෝ කිටි හම්බෙන්න chance එක අපිට හම්බුණා. ඔය තියෙන හෙලෝ කිටි ගෙදරට යන දොර. ගෑනු ළමයි ඇවිල්ලා හෙලෝ කිටිගේ ගෙදරට යන දොර ඇරියට පස්සේ අපිට මෙතනට ගිහලා හෙලෝ කිටිව හම්බෙන්න පුළුවන්. මෙයාලා ෆොටෝස් ගන්නවා අපේ ෆෝන් එක දුන්නාම දනවා. ඒගොල්ලෝ අපිට දුන්න ෆොටෝ එක. ඊට පස්සේ අපි දැනට ගොඩාක් බඩගිනි හැදුනා. ඊට පස්සේ අපි ආවා. මේ තමයි එතන තියෙන රෙස්ටෝරන්ට් එක. ඒකේ තියෙනවා කරි අයිටම්ස් වෙනම ගන්න, නූඩල්ස් වෙනම ගන්න, ඩෙසර්ට්ස් ගන්න, හැමදේම තියෙනවා. ඉතින් අපි එතනින් ගොඩක් දේවල් ජින්ජිමට ලන්ච් එක අරන් දුන්නා. බලන්නකො මේ ලස්සන ලන්ච් එක. මේ ඔබෙන්ත එක බීෆ් කරි ඔබෙන්ත එක. හැබැයි මේක කනවද නැත්නම් මේක මේ දිහාම බලන් ඉන්නවද කියලා හිතාගන්න බැරුණා පංගිට. ඒක ඇත්තටම මරු. මම ගත්ත බටර් චිකන් කරි මොකද්ද බෙන්ත එකකුයි.
තව කරාගේ ওই පංකිගේ දෙවෙනි බර්ත්ඩේ කේක් එක. අපි එතන පොඩි කේක් එකක් ගත්තා. ඔයාර කලින් කිව්ව කවයි කබෝ කියකම තමා. කාලිවරලා අපි ගියා මේ බෝට් රයිඩ් එකට යන්න. ඔව්. ඒ වටේ චුට්ටක් අපි ඇවිද්දා. ඒ ඇවිදලා තමයි අපි ගියේ ඊට පස්සේ බෝට් රයිඩ් එක. බෝට් රයිඩ් එකට යන්න විශ්වාස කරන්න අපි විනාඩි 100කට වැඩිය පොලිමේ හිටියා. ඒ යන්න කලින් අපිට හම්බුණානේ කතා කරන්න ගිරද? යන් ගවර්ම ෆොටෝස් ගත්තා. ඔව් පංකියත් එක්ක කතා කර කර ෆොටෝස් ගත්තා. ලස්සන ගිරවා. ඔය ඔක්කොම අපි බෝට් රයිඩ් එකේ හිටියේ විනාඩි 100ට වෙච්ච දේවල්. මේ ඉවෙන්ට් එක පල්ලෙහා යනකොට අපි ඒව බැලුවා. ඒ දේවල් තමයි එතන ඉන්න ජපන් අය කොච්චර හොඳද කියනවා නම් අපිට ඒක පේන්නේ නැති වෙන්න කවර් කරලා තිබ්බේ. උඩ තියෙන ලයිට් එක විතරයි ඉතින් අපිට පෙවුනේ. ඒකේ පොඩි පොඩි වීඩියෝ කැල් ටිකක් අරගෙන අර පොලිමේ ඉතින් අන්තිම වෙනකන් හිටියා. විනාඩි 100කට පස්සේ අපිට ඉතින් අපේ chance එක හම්බුණා. ඔය තියෙන්නේ බෝට්ටුව. ඔන්න ඉතින් බෝට් රයිඩ් එක යනවා. මේක තමයි එතන තියෙන සුපිරිම ඉවෙන්ට් එක. විනාඩි 7ක් 8ක් විතර බෝට් රයිඩ් එක යනවා. ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. සම්පූර්ණ බෝට් රයිඩ් එක මේ වීඩියෝ එක ඇති බලන්නකො. ඒක පට්ටම එකක්. හෙලෝ කිටි වර්ල්ඩ් එකට යනවා. ඒක තීම් එකේ යාලා පාටි එකක්. ඒ පාටි එකට අපිට ඉන්වයිට් කරනවා. ඉතින් මෙයාලා කට්ටියත් ඒ පාටි එකට යන්න රෙඩි වෙනවා. අපිවත් එයාලගේ ගෙවල් වල ඇතුලෙන් වගේ හෙලෝ කිටි වර්ල්ඩ් එකට එක්කන් යනවා. මෙතනින් ඕපන් වෙන තැන නම් ඕපන් ඒරියා එකක් මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ. මේ ඒරියා එක කොහොම යාලා හැදුවද කියලා හිතා ගන්නත් බෑ. ඒ තරමටම ලස්සනයි. ඇත්තම වගේ. ඇස් නම් පින් කරන්න ඕනේ ඒව දකින්න. ඔහොම බෝට් රයිඩ් එක යද්දී මේ බෝට් රයිඩ් එක යන අතරේ අපි කතා කරන ඒවත් ඔයාලට ඇහි බලන්නකො. ඒ අපේ රියැක්ෂන්ස් වලින්ම මේ බෝට් රයිඩ් එක කොච්චරම සුපිරි බෝට් රයිඩ් එකක්ද කියලා. හරි දැන් තමයි අපි එන්ටර් වෙන්නේ අපේ පාටි එකට නේ මේ. ඔව් මේ පාටි එක මේ හෙලෝ කිටි වර්ල්ඩ් එක. ඒක මාරම ලස්සනයි. මම දැක්ක ලස්සනම තැන එතන තමයි ඒ තැන. දැන් මේ පාටි එක මංගිලා ඉන්නවා, පුකින්ලා ඉන්නවා, කුරුමිලා ඉන්නවා, සිනමන්ලා ඉන්නවා. කවුද කියලා දැනන් හිටියේ නැහැ. ඉතින් අපි දෙතැන්ට ගියට පස්සේ තමයි අඳුරගත්තේ කවුද ඒ කියලා. මෙතන මාරම ලස්සනයි. පොඩි වෙලාවකට හරි අපිත් පොඩි ළමයි වුණා වගේ තමයි ඒ ෆීලිං එක දැනෙන්නේ. ඔව් ඒක නම් ඇත්ත. මේ ඔක්කොම අපි බෝට් රයිඩ් එකේ යනකොට තමයි ඒ පේන වීව් එක තමයි ඔය තියෙන්නේ. අපි දෙන්න ඉතින් පිස්සුවෙන් වගේ වීඩියෝ කරනවා පුදුම විදිහට. එක්කෙනෙක් බෑක් කැම්මෙන් ගද්දි අනිත් එක්කෙනා ෆ්‍රන්ට් කැම්මෙන් ගන්නවා. අන්තිමට කොහම හරි අපේ විනාඩි 7ක බෝට් රයිඩ් එකේ ගමනේ අවසානටත් අපි ආවා. තව වෙලාව තිබ්බනම් එතන ගොඩක් හොඳයි. ඔව් තව වටයක් යන්න තිබ්බනම් ගොඩක් හොඳයි. ආයි ඉතින් විනාඩි 100ක් විතර ඉන්න ඕනේ ආයි වටයක් යන්න. බෝට් රයිඩ් එක ඉවරනාට පස්සේ අපි ඉතින් පොඩි shopping බාරක් දාන්න ආවා. මොකද අපි පුරුදු වෙලා තියෙනවා යන හැමතැනින්ම මොකක් හරි ඔමිය සුවනිය එකක් ගෙදර අරන් යන්න. එක්ක මැග්නට් එකක් අරන් ගිහලා ෆ්‍රිජ් එකේ යලවනවා. එක්ක මොකක් හරි ගචකචයකින් වය ගන්න මොකක් හරි අයිටම් එකක් අරන් ගිහලා කොහෙන් හරි තියනවා. අපි ඉතින් එහෙම ගිහිල්ලා මෙතනත් පොඩි අයිටම් එකක් ගත්තා. අපි පෙන්නන්න අපි මොනවද ගත්තේ කියලා. මේ තැන තමයි අපේ තියෙන මේ ස්ටේෂන් එකට කියන්නේ තමසෙන්ට ස්ටේෂන් එක කියලා. මෙතන ඉඳන් පයින් යන දුරින් තමයි මේ තැන තියෙන්නේ. ඔයාලට පෙන්වන්නේ මේ ස්ටේෂන් එක. මේ තියෙන්නේ කෙයියෝ තමසෙන්ට ස්ටේෂන් එක තමයි මේක. ඒකේ මාස්ටර් ගේ තැනක් තියෙන්නේ. මාස්ටර් තැන ඉන්නේ හෙලෝ කිටි. මේක ස්ටේෂන් එකයි මේ ඒරියා එක ඔක්කොම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ සන්රියෝ අන්න අර ලෑන්ඩ් එකට තමයි. ඒක ඇත්තටම ස්ටේෂන් එකේ ඔෆිස් එක ඇතුලේ ඉන්නේ හෙලෝ කිටිම තමයි. මේ තියෙන්නේ අපි ගත්ත ඔමියාගේ එකයි. එතනින් අපිට දුන්න ෆොටෝ එකයි. ඉතින් ඕක තමයි ඔය දවස. ආයි පාරක් ඉතින් අක්කට අයියටයි තෑන්ක්ස් කරලා අපේ ගමන ඉතින් අපි ඉවර කරා. thank you අක්කී. thank you අයියේ. ඉතින් මේක තමයි අද අපේ දවස. එහෙනම් තමයි බර්ත්ඩේ එක ඉවර වුනේ. ඉතින් ඔයගලන්ට thank you. ටටා. ටටා.